හායි කොහොමද ඉතින් ඔයාලට good morning. එන්න අද දවස මං කොහොමද ගත කරන්නේ කියලා බලන්න. ඉතින් උදෙන්ම යනකොට මං දැක්කේ අපේ කැම්පස් එකේ ෆස්ට් ඉයර්ස්ලට තියෙන මේ දවස්වල යාළගේ ඉන්ටෙන්සිව් මාසෙනේ. ඉතින් එයාලට මේ වගේ පොඩි අවුට්ඩෝර් ගේම්ස් කරනවා. ඉතින් මං යනකොට එයාලා උදෙන්ම මේ වැඩ පටන් අරගෙන. ඉතින් මං ඒකත් බලාගෙන මෙන්න මේ විදිහට කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ ඉන්නේ ඉතින් මම තමයි. ඔයාලට පෙන්නන්නම් අපේ කැම්පස් එකට යනකොට ඉස්සෙල්ලාම හම්බෙනවා. ඒ කියන්නේ අපේ ෆැකල්ටියට මං ආර්ට්ස් ෆැකල්ටියේ ප්ලේග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ ප්ලේග්‍රවුන්ඩ් එකත් පාස් කරන් එනකොට මෙන්න මේ විදිහට ඉතින් ගජසිංහ පාලම හම්බෙනවා. මේකේ වතුර දැන් මීට සතියකට කලින් ගොඩාක් සැරින් ආවා. ඔයාලට වීඩියෝස් දැක්කනම් දකින්න ඇති කැම්පස් එක වහන්නත් මේක හේතුවක් වුණා. හැබැයි දැන් නම් ඉතින් වතුර ගොඩක් අඩුයි. ඔන්න මං දැන් ඉන්නේ තල් පාරේ. තල්වැට පාරේ. මේ පාරෙන් තමයි මගේ ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. මං ඉතින් දැන් කැම්පස් එකේ 4th year ස්ටුඩන්ට් කෙනෙක්. අවුරුදු 4ක් ගිය ඉක්මන. ඉතින් මෙන්න මේ විදිහට තල් පාර දිගේ මෙන්න මේ කොනටම මං යන්න ඕන ඩිපාර්ට්මන්ට් එකට. පේරාදෙණිය කැම්පස් එකේ කෙනෙක් නම් ඔයා දන්නවා ඇති එතන තියෙන ඩිපාර්ට්මන්ට් එක. මේ ඉන්නේ ඉතින් මං තමයි. යන් ඉතින් එහෙනම් අපි ඔන්න යනකොට කහපාට මල් ගහක ලස්සනට මල් පිපිලා බලන්නකො එතන ලස්සන ෆොටෝ එකක් ගහන්නත් හිතුණා. ඒත් ඉතින් මගේ ෆොටෝ එකක් අරන් දෙන්න කවුරුත් නැහනේ. මට තනියම ගන්නත් බෑනේ නේද? ඒකත් හිත ඔන්න මං ඩිපාර්ට්මන්ට් එකටම දැන් ලං වෙලා ඉන්නේ. ඔන්න ඉතින් ඩිපාර්ට්මන්ට් එක ළඟටම ආවා. හැබැයි ඉතින් ඔයාලව නම් ඇතුළට එකයි යන්න විදිහක් නැහැ. ලෙක්චර් හෝල් වලට. එහෙනම් මට ලෙක්චර්ස් ඉවර වෙනකන් ඔහොම ඉන්න. ඉවරයි ඉවරයි ලෙක්චර්ස් ඉවරයි. ඔන්න ඉතින් ලෙක්චර් එකේදී අපිට අපේ ලෙක්චරර් කෙනෙක් පොඩි වැඩක් දුන්නා. ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොඩි නෝට්ස් වගේක් ගන්න කියලා. ඉතින් මගේ යාළුවොත් එක්ක මම මේ ලයිබ්‍රරි එකට යන ගමන් තමයි ඉන්නේ ඒ නෝට්ස් ටික ගන්න. තව චූටි දෙයක් කියන්න තියෙනවා. මේකෙන් පස්සේ මම පොඩි ගමනක් යනවාද මගේ යාළුවෙක් එක්ක. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඔයාලට බලන්න පුළුවන් මං අද කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි පුංචි ගමන යන ගම. මේ තියෙන ඉතින් අක්බාර් පාලම. අක්බාර් පාලම පහු කරගෙන ඇවිල්ලා අපි දෙන්න බස් එකටත් නැග්ගා. අද අපි දෙන්න යනවා දළදා මාලිගාවට. අපේ ඉතින් මේ පටන් ගත්ත අලුත් සෙමෙස්ටර් එක. ඉතින් අපි හිතුවා සෙමෙස්ටර් එක පටන් ගන්නකොටම දළදා මාලිගාව වැඳලා එන එක හොඳයි කියලා. ඉතින් එහෙනම් යන්. ඉතින් අපි දැන් මේ ඉන්නේ නුවර ටවුන් එකේ. බස් එකෙන් බැහැලා දැන් මේ මාලිගාවට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ක්වීන්ස් එක ඉස්සරහින් යනවා අපි. ඉන්නකො මම ඔයාලට ක්වීන්ස් හොටෙල් එක පෙන්නන්නම්. බලන්නකෝ අනේ ලස්සන. ඔන්න දැන් ඉතින් අපි ඉන්නේ වැවරවුමේ. නුවර එන ඕනම කෙනෙක් යන්න ආසම තැනක් තමයි. ඉතින් මෙතනට ආවහම හරිම නිදහසක් දැනෙන්නේ. මාරම නිදහස්. ඒ වගේම ඇඟටත් මාරම නිදහසක් සනීපයක් තමයි දැනෙන්නේ මේ වැවේ වතුරත් එක්ක එන හුළඟත් එක්ක. මාළු ගොඩාක් ඉන්නවා මෙතන. මේ ඉන්නේ ඉතින් මගේ යාළුවා. එයාත් ඉතින් වීඩියෝ වැඩ තමයි. මේ බලන්නකෝ මාළු ගොඩ. එයාලා ඔය පොඩි කන්න තමයි ඉන්නේ ඉතින්. ඔන්න මාළුත් බලලා වීඩියෝ ටිකකුත් අරගෙන අපි දෙන්න දැන් මාලිගාව ඇතුළට ආවා. බලන්නකෝ ඉතින් මගේ හිනාව. එයා දන්නේ නැහැ මම එයාව වීඩියෝ කරා කියලා. ඒකයි මට හිනා ගියේ. මේ තියෙන ඉතින් මාලිගාව ඇතුළට ආපුවම තියෙන view එක. මේ ඈතින් පේන්නේ දළදා මාලිගාව. ඉතින් නුවරේන ගොඩක් අය යන තැනක් තමයි දළදා මාලිගාව. ඒ වගේම ගොඩක් අය නුවරේන විශේෂ හේතුවක් තමයි දළදා මාලිගාව වඳින්න එන එක. ඉතින් අපි දෙන්නත් අද දළදා මාලිගාව වඳින්න තමයි ආවේ. එහෙනම් ඔයාලත් අපිත් එක්ක යමු දළදා හාමුදුරුවෝ වඳින්න. ඉතින් උඩට ගිහිල්ලා නම් වීඩියෝස් ගත්තේ නෑ. මං හිතන්නේ ඇතුලේ වීඩියෝස් ගන්න දෙන්නේ නෑ. ඉතින් දළදා හාමුදුරුවෝ වැඳලා ඉවර වෙලා අපි මේ එළියට ආවේ පහන් පත්තු කරන්න යන්න. මං දැන් ඔය පෙන්නුවේ මගුල් මඩුව. ඊළඟට අපි එතනටත් යනවා. ඉතින් මෙන්න මේ විදිහට මාලිගාව ඉස්සරහා එතන තියෙන මල් කඩ වලින් අපිට තෙල්
පහන් තිර ගන්න පුළුවන්. මේ තෙල් පැකට් එකක් තමයි තියෙන්නේ. ඒක මේ විදිහට ටූත් පික් එකකින් සිදුරක් විදලා මේ අපිට පහන් පත්තු කරන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 100ක් උනේ. ඇත්තටම ඉතින් ඒක පහසුයි අපිට ඒ විදිහට තියෙන එක. ඉතින් මා යාළුවයි මේ විදිහට පහන් පත්තු කරලා සුවඳ කූරුත් පත්තු කරා. ඉතින් මේ සුවඳ කූරු ගහලා තියෙන තැනට ආවම ආරම සුවඳක් දැනෙන්නේ. ඒ සුවඳ හරිම අනේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මාලිගාවට ආපුවාම ඒ හඳුන් කූරු සුවඳත් එක්ක එන හුළඟ හිතට මාරම හැඟීමක් තමයි ඉතින් අරගෙන එන්නේ. අපි දෙන්නම දලදා හාමුදුරුවෝ වැඳලා පහන් පත්තු කරලා සුවඳ කූරු පත්තු කරලා දැන් මේ යන්නේ මගුල් මඩුවට. එන්නකො ඔයාලත් අපිත් එක්ක යන්න. ඉතින් මගුල් මඩුවට ගියාම එතන ලස්සන ලී කැටයන් තියෙනවා. මාලිගාවට ආපු කට්ටිය නම් දන්නවා ඇති. ඉතින් ගොඩාක් අය මෙතෙන්ට ඇවිල්ලා හරිම නිදහසේ ඉඳගෙන ඉන්නවා. ඉතින් මෙතන මාරුම නිදහසක් තමයි තියෙන්නේ. ඔන්න දැන් ඉතින් අපි දෙන්නගේ ඕපදූප ටයිම් එක පටන් ගත්තා. අපි දෙන්න ඉතින් මෙතනට වෙලා පැය භාගයක් විතර කතා කර කර තමයි හිටියේ. ඉතින් අපි දෙන්නගේ පහුගිය තොරතුරු එතකොට අපි ඉස්සරහට කරන්න ඉන්න දේවල් දැන් කැම්පස් එකේ අපි ෆයිනල් ඉයර් එකේ ඉන්න. ඉතින් අපිට වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩ අපි කොහොමද කරන්නේ කියලා ඕවා මේවා ගැන ගොඩාක් දේවල් කතා කරා. ඉතින් ඔහොම කතා කර කර ඉන්නකොට මාලිගාවේ ඇත් ගාලටත් යන්න ඕන කියලා අපි දෙන්නට පොඩි අදහසක් ආවා. ඉතින් එන්න දැන් යන් අපිත් එක්ක ඇත් ගාලට. ඉතින් ඇත් ගාලට යන්න ඕන අපි මගුල් මඩු විද්දී එතනින් දකුණු අත පැත්තට පොඩි පාරක් තියෙනවා. එතනින් ඇවිල්ලා අපි උඩහට තමයි යන්න ඕන. ඒ යනකොට මෙන්න මේ විදිහට බෝඩ් එකක් තියෙනවා මීටර් 50ක් කියලා දාලා. මෙතන ඉඳන් මීටර් 50ක් ගියාම අපිට මෙන්න මෙයාව දකින්න හම්බුණා. ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක් වුණාට එන්නකෝ තව ගොඩක් කට්ටිය ඉන්නවා. මෙයාලව නම් ඉතින් බලන්න මෙන්න මේ විදිහට උඩට යන්න පුළුවන්. හැබැයි පල්ලෙහා පාරෙන් යන්න එපා. ෆොරන කෙනෙක් යන්න හදලා යන්න දුන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෙතනින් ටිකක් උඩට ගිහිල්ලා අපිට යාලා දිහා ඕන තරම් වෙලාවක් ඉතින් බලන් ඉන්න පුළුවන්. මේ බලන්නකෝ මෙයාගේ පිටේ තියෙන දේ පොඩි තරුවක් ඇඳලා. ඉතින් මෙයාලා දිහා අපි දෙන්න ගොඩාක් වෙලා බලන් හිටියා. එයාලා ඉතින් කනවා. කෑම කන ගමන් තමයි එයාලා හිටියේ. මේ බලන්නකෝ. මෙයා එයාට පවන් ගහ ගන්නවා. ඉතින් රස්නේ මේ දවස්වල එයාලා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා අපි දෙන්න ඉතින් දැන් මේ යන්න තමයි හදන්නේ. මේ පේන්නේ ඉතින් මෙතනට පේන නුවර ටවුන් එකේ view එක. ලස්සනයි නේද? අපි දැන් මේ මාලිගාවෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් වෙලාව දවල් 2:00 විතර. අපි දෙන උදේ කාපු ගමන් තමයි හිටියේ. මාලිගාවෙන් එළියට ගිහිල්ලා අපි දැන් මේ හොයන්නේ අපි දෙන්නට දවල්ට කෑම ගන්න කඩයක්. ඉතින් මෙන්න මේවා තමයි අපි දෙන්න දවල්ට කෑවේ. මේකත් කාලා අපි දෙන්න ඉතින් බෝඩින් වලට ගියා. මම බෝඩිමට එයා හොස්ටල් එකට. ඉතින් අද අපි දෙන්නගේ ෆොටෝස් ටිකක් තමයි මම මේ අන්තිමටම වීඩියෝ එකට එකතු කරලා තියෙන්නේ. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න හැමෝම බයි.